ප්‍රශ්නාංක 32 කෙටිහා නිශ්චිත පටන් ගත්ත ගමන්ම දෙවෙනි ප්‍රශ්නේ බලමු කොහොමද කියලා. මෙන්න මොනවද ඉල්ලන්නේ? දැන් ලකුණු 4යිනේ තියෙන්නේ කොහොම කරත් 3.31 දිනට වත්කම් ඉල්ලනවා. වත්කම්. ඔන්න 3.31. ආයි 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය, අවුරුද්දක ලාභය ඉල්ලනවා. 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම ඉල්ලනවා. එතකොට ලාභය කියන්නේ සාමාන්‍යයෙන් ආදායමයි වියදම අතර වෙනස. 3.31 වත්කම්. ඒ කියන්නේ ආරම්භය මේ 24 මෙතන තියෙන්නේ. මේවා 25. එහෙනම් මේක ආරම්භක වත්කම ඔය කියන්නේ. A1 කියන එක. 1 කියන ආරම්භය. මදු එන්ටර්ප්‍රයිසස් එහි මෙහෙයුම් කටයුතු 24/3.31 ඔන්න ආරම්භ කරා. ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මූල්‍යණය කරේ 400ක බැංකු ණයකින්. මේකට කියනවා L1. 2025/3.31 දිනට අන්තිම දවසට දැන් පුතේ මේ වගේ මාක් කරගන්න ඕන හොඳේ. දිනට වත්කම් වගකීම් හිමිකම් තියෙනවා. එහෙනම් මේවා අවසාන වත්කම් වගකීම්. ඒ කියන්නේ අවසාන වත්කම. මේක A2. මේක L2. අවසාන වගකීම. A2 වලින් L2 අඩු කරාම මේක අවසාන ශුද්ධ වත්කම්. NA2 අවසාන හිමිකම්. ඔන්න. පහත් තොරතුරු වර්ෂයේ මුළු වත්කම්. හරි. ඔන්න වෙච්ච දේවල්. මුළු වත්කම් 500කින් වැඩි වුණාලු. වත්කම් ඒ වැඩිවීම. අයිතිකරුගේ 200කුත් තියෙනවලු. හරිනේ. අයිතිකාරයා දායක වුණා නම් කියන්නේ AC කියලා. AC 200 AC. මේක මුළු වත්කම්. ඒ වල වර්ධනය 500යි. ගැනිලි 25යි. D එක 25යි. බැංකු ණය ආපසු ගෙවීමේ ප්‍රාග්ධන කොටස 100යි. ණය. ව්‍යාපාරයේ වියදම් හින්දා වත්කම් අඩු වුණාලු. ඔව් ඒක වෙනවද යන්නේ? වියදම් හින්දා වත්කම් අඩු වී ඇත. ඉහත දක්වා ඇති ගනුදෙනු හැර වර්ෂයව වගකීම් වලට අදාළ කිසිම ගනුදෙනුවක් නැත. වගකීම් වලට අදාළ මුකුත්ම වෙලා නැහැ කියලා කියනවා. හරි. එහෙනම් මේක තමයි අපිට හදාගන්න තියෙන්නේ. එහෙනම් A සමානයි L ධන C වලින් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. මම අවශ්‍ය ටික මාක් කරා. එහෙනම් ඔන්න ගනුදෙනුව එක එක හදන් යනවා. හරිනේ? මුලින්ම ආරම්භයේ කියනවා බිස්නස් එක පටන් ගත්තේ 400ක් බිස්නස් එකට දාලා. එහෙනම් 400කින් මුදල් වැඩි වෙනවා. 400යි. ඔන්න. ඊට පස්සේ බැංකු ණයත් 400යි. ඔන්න ආරම්භය. හරිනේ? ආරම්භය 24. ඔන්නම කියනවා. ඊට පස්සේ කිව්වා මොකද්ද? අවසානය වත්කම. අවසානයේ අන්තිමට ලියන්නම්. ඒ ටිකම මෙන්න වර්ෂයේවා. මුළු වත්කම් 500කින් වැඩි වෙලා වර්ෂය තුල. ඒක තුල අයිතිකාරය දාපු සල්ලි 200යි. එතකොට හිමිකම වැඩි වෙන්න පුළුවන් එකක් AC අතිරේක ප්‍රාග්ධනය. අනිත් එක ආදායම. දැන් මෙතන කියන කතාව තමයි වත්කම් වැඩි වුණාලු. ඒ වල මම ඉන්නේ වත්කම් වැඩි වුණාලු 500කින්. ඒකට අයිතිකාරයාගේ සල්ලි 200කුත් තියෙනවලු. අයිතිකාරයාගේ සල්ලි 200 අතිරේක ප්‍රාග්ධනය. එහෙනම් තා වෙනස 300ක් තියෙනවනේ. ඒ දෙකේ එකතුව 500යි. එහෙනම් හිමිකම වැඩි වෙලා තියෙනවා 500කින්. 200ක්ම අතිරේක ප්‍රාග්ධනය. අයිතිකාරය. එහෙනම් ඉතුරු 300 මොකක්ද? ආදායම. ඔන්න. එහෙනම් ඔන්න මම දානවා වත්කම වැඩි වෙලා තියෙනවා 500ක්. 500න් 200ක්ම අතිරේක ප්‍රාග්ධනය. AC. එහෙනම් ඉතුරු 300 ඉන්කම්. I. ඔන්න ඒක වෙනම හොයාගත්තා. ආදායම.
හරිනේ. සමාන දෙපැත්ත. ඊළඟ එක. ගැනිලි 25යි. ගැනිලි 25යි. ඔන්න තව කතාවක්. හිමිකම. හිමිකම කලින් වැඩිවීම ගැන කතා කරේ. ඔන්න දැන් අඩුවීම ගැන කතා කරනවා. හිමිකම අඩු වෙන්න පුළුවන් එකක් තමයි ගැනිලි. අනිත් එක තමයි වියදම. හරි? ඒක තමයි තියාගන්න. ගැනිලි සහ වියදම. එහෙනම් මෙතන කියනවා අයිතිකරුගේ ගැනිලි 25යි. එහෙනම් මුදල් බැර වත්කම අඩු වුණා. ගැනිලි හර හිමිකම අඩු වුණා. 25 D. ඩ්‍රොවිංග්ස් කියන්නේ ගැනිලි. තව ඉදිරියට යන්න. ණය ආපසු ගෙවීමේ ප්‍රාග්ධන කොටස, ඒ කියන්නේ පොලි නැතුව ණය ආපසු ගෙවීමේ ප්‍රාග්ධන කොටස 100යි. අන්න එහෙනම් ණය ගෙවල 100යි. වත්කම් අඩු වෙනවා. බැංකු ණය හර වගකීම් අඩු වෙනවා 100යි. ව්‍යාපාරයේ වියදම් නිසා වත්කම් අඩු වී ඇත. වියදම් නිසා වත්කම් අඩු වී ඇත. එහෙනම් වියදම් තියෙනවා. එහෙනම් වියදමක් තිබ්බනම් මොකද වෙන්නේ? වත්කම අඩු වී ඇත. එහෙනම් ඔන්න ඒක ඉලක්කම කියන්නේ නැහැ, අඩුවීමක් තියෙනවා. වියදමක් තියෙනවා නම් සිද්ධිය මොකක්ද? වියදමක් තියෙනවා නම් ලාභය අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා. එහෙනම් ඔන්න වියදම ඉලක්කම කියලා නැහැ. හරි, ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම කළා අන්තිමට කියනවා වත්කම් තියනවලු 575ක්. 575ක් දෙනවා අන්තිමට. වගකීම් දෙනවා 500යි. වගකීම් 500යි. ඊට පස්සේ එහෙනම් වැරදුනා නේද? 300යි නේ. 300යි. වත්කම් 575යි, වගකීම් 300යි. මෙන්න මේක මට වැරදුනේ. මෙතන. අන්න හරි. 300යි කියලා කියන්නේ. එහෙම තමයි ඉතින්. ගුරුවරුණත් එහෙම තමයි. නොසලකිලිමත් වුණ ගමන් වැඩේ හරි. ගුරුවරටත් වැඩේ කියලා වෙනවා. 500 300ට 500 ලිව්වේ. හොඳ වෙලාවට ආයෙ බැලුවේ. 575යි 300 අතර වෙනස එනවා 275. අන්න මෙතෙන්ට 275යි. ඒ දීපු ඉලක්කම්. හරි. දැන් අඩු ටික පුරවන්න තියෙන්නේ. එහෙනම් වත්කම් පැත්තෙන් වෙන මොනවද කියන්නේ? වෙනත් කිසිදු ගනුදෙනුවක් සිදු වී නැත. හරි. එහෙනම් වගකීම් ගැන කතා කරොත් 400න් 100ක් අඩු කරගමන් 300යි. හරියටම හරි. හිමිකම් පැත්තෙන් කතා කරොත් 200යි 300යි 500යි 500න් 25ක් අඩු කරා 475යි 475යි 275 අතර වෙනස කියන්නේ කීයද? 200යි නේ. 200කින් එනවා වියදම අඩු වෙනවා. 200යි. ඍණ 200යි. හොඳට බලන්න. මේ පැත්ත හරිද කියලා. ඊට පස්සේ වත්කම්. වත්කම් තීරුව දිහා බැලුවොත් කොහමද එන්නේ? 400යි 500යි 900යි 900න් අඩු වෙනවා 125ක්. 900න් 125ක් අඩු වෙනවා ආයි 575ක්. 200ද? 200යි. 200 හරිනේ. දෙපැත්තටම ගන්නට ආවනේ. හරි. එහෙනම් අපි හරි කියලා තේරෙනවා. දැන් එහෙනම් මොකක්ද අහන ප්‍රශ්න ටික? අයන්න. අයන්නෙන් අහනවා 3.31 වත්කම් කීයද? අයන්න. 3.31 වත්කම් කියන්නේ මේ උත්තරේ. අයන්න දාලා ලියන්න වෙනවා. මෙන්න මේ උත්තරය තමයි ඒකට දාලා වෙන්නේ. 3.31 වත්කම්. එක ලකුණයි උත්තරේ කීයද? වැරදුනා. 3.31 නෙමෙයි. මේ අවසානයේ. අහන්නේ ආරම්භක 24 3.1 මේක නෙවෙයි. දැක්කනේ හොඳට කියවන්න වෙනවා.
200යි. මෙතන තිබුණේ. මෙතන තිබුණේ 575යි. පළවෙනි උත්තරයෙන් අහන්නේ ආරම්භය කියන්නේ මේක. මෙන්න මේක ගැන අහන්නේ. අයන් ආරම්භක වත්කම්. මෙන්න මේ උත්තරය ලියන්න. එක ලකුණයි. ආයන්නෙන් අහන්නේ ලාභේ. ලාභේ හොයන්නේ මෙහෙමයි. මෙති ආදායම 300යි වියදම 200යි. ආදායම 300යි වියදම 200යි. ආදායම 300ක් එනවා වියදම 200ක් එනවා. එහෙනම් මේ දෙක අතර වෙනස ප්‍රොෆිට් එක 100යි. දහස් කියලා දීලා දෙන්න 100යි උත්තරේ එන්නේ. ඊට පස්සේ 100ට එක ලකුණයි. වියදම අපි හෙව්වනේ 200යි. ලකුණු 2යි. හරි. ඔන්න ආයනු පෙන්වන්න බඩ උත්තර ලියපුවා. ආයනු අයන්න 400ට එක ලකුණයි ආරම්භක වත්කම්. ආයන්න ලාභය ඔව් 100යි එක ලකුණයි. ඊළඟට 200යි වියදම. දහස් ලියපු හින්දා මේ උත්තරේ හරියට හරි ඕක 400යි බිඳුව දාන්න එපා. හොඳයි. තරුවක් දාගන්න පුතේ මේක මට හිතෙන කට්ටිය හිර වෙන්නේ නැති කියලා ගාන. එතකොට ආයි ඊළඟ පාර මතුවේ.